හලෝ වෙල්කම් බැක් ටු මයි channel. එනවාද යන්න මාත් එක්ක ඩුබායි වල තියෙන තවත් ලස්සන තැනක් බලන්න. මේ ගමන අපි ප්ලෑන් කරගෙන තිබ්බේ කපල්ස් 3කුයි තව අපේ මල්ලි කෙනෙකුයි එක්ක යන්න. ඉතින් අපි ප්ලෑන් කරපු විදියට එදා අපි බස් එකේ තමයි යන්න හිටියේ. උනාට ඉතින් අපිට තේරුණා බස් එකේ යනවට වැඩිය ටැක්සි එකක් දාගෙන යන එක කම්ෆර්ටබල් කියලා. ඊට පස්සේ අපි ටැක්සි එකක් දාගෙන උදේ 9:00 තමයි එතන ඉන්න හිටියේ. අපේ කට්ටිය වෙලාවට වැඩ කරන නිසා දෙයියනේ කියලා අපි 10:00 වෙද්දි ගෙදරින් පිටත් වුණා. ටැක්සියේ ගියපු නිසා 11 විතර වෙද්දි අපිට යන්න පුළුවන් වුණා. මම ඔයාලට පෙන්නන්නම් අපිට ඉන්වයිට් කරේ කවුද, අපිට ස්පොන්සර් කරේ කවුද කියලා ඉස්සරහට. ඉතින් අපි ගිහිල්ලා වෙලා මෙතනින් එන්ට්‍රන්ස් එකෙන් එන්ටර් වුණා. ඊට පස්සේ මෙතන හරිම ලස්සනයි, එන්ටර් වෙන තැනත් හරිම ලස්සනයි. ඉතින් අපිට ඉතින් වීඩියෝ ගන්න, ෆොටෝස් ගන්න විශ්වනේ තියෙන්නේ. මෙන්න මෙයා තමයි අපිට ටිකට් අරගෙන ස්පොන්සර් කරේ. මොකද අපේ අයියා කෙනෙක් එයා වැඩ කරන්නේ එතන. එයාට පුළුවන් එයාගේ ස්ටාෆ් ටිකට් වලින් අපිව එක්කගෙන යන්න. අපි යනකොට එයා ටිකට්ස් අරගෙන ඔක්කොම කරගෙන හිටියේ. මොකද අපි යන්න වෙලා ගියපු නිසා. ඊට පස්සේ එයා ටිකට් දීලා ඉවර වෙලා අපිට බෑන්ඩ්ස් ගත්තා. මොකද ඒ බෑන්ඩ් එකෙන් තමයි අපිව ඇතුළට ගන්නෙ. ස්කෑන් කරන්න තියෙන තැන්වල හැමදේම කරගන්න පුළුවන්. ඒ බෑන්ඩ් එකෙන් ලොකර්ස් ඕපන් වෙන්නේ. ඒ ඔක්කොම ඒ බෑන්ඩ් එකේ. ඔන්න ඉතින් ගියපු ගමන් කට්ටිය ෆොටෝස් ගහන්න තමයි ගත්තේ. චේන්ජ් කරගන්නවත් කිසිම දෙයක් නැහැ. ඉතින් අපි මෙයාගෙන් බැනුම් අහා කොහමරි ෆොටෝස් ටික අරගෙන වීඩියෝස් ටික අරගෙන අපි ගියා චේන්ජ් කරගන්න. එතනත් ඉතින් චේන්ජ් කරගන්න ගිහිල්ලත් අපේ කට්ටිය වරුවක් විතර දැඟලුවා චේන්ජ් කරගන්න. ඊපස්සේ කොහමරි අපි ඉක්මනට චේන්ජ් කරගත්තා. මේ විදියට තමයි අපි චේන්ජින් රූම් එහෙමත් මාර පිළිවෙලයි. ඉතින් ඩුබයි කියන්නේ හැමදේ අතීම පිළිවෙල තැනක්. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඇත්තටම මට පුදුම ආසාවක් තිබ්බේ මේ රට ජීවිතේ. ඒ කියන්නේ වතුරකට බහලා නාන්න තමයි පුදුම ආසාවක් තිබ්බේ. ලංකාවට යන්න තියෙන එකම හේතුව මට ඒ වතුරකට බහලා නාන්න. ඒ ආසාව හරි ගියා. අපේ හස්බන්ඩ් පුදුමයි මට මේ වීඩියෝ ක්ලිප් 2-3ක් අරන් දීලා තියෙනවා. මේ මං කියලා බැලලා මට මතක් වෙලා වීඩියෝස් අරගෙන තියෙනවා. නැත්තම් මං ගත්ත වීඩියෝස් ටිකක් විතරයි. ඉතින් හරි අමාරුවෙන් තමයි මෙයාට කියලා වීඩියෝස් ටිකක් ගන්න. ඉතින් චේන්ජ් කරගෙන ඉවර වෙලා අපිට සොක්ස් හම්බුණා. ඒ සොක්ස් ටික අරන් එනකන් තමයි අපි මෙතෙන්ට එලා ඉඳගෙන හිටියේ. බලන්නකෝ අත්‍තරම් මාරම ලස්සනයි. මේ හැම දෙයක්ම ඉතින් මේ මිනිස්සුන්ගේ මහන්සියෙන් වියදමින් මාර විදියට හරි ලස්සනට කියන්නේ පරිසරය වුණත් හරිම ලස්සනට හදලා තියෙනවා. අපේ පළවෙනි ඉවෙන්ට් එකට අපි දැන් මේ යන්නේ. එතන අත්තරම් පට්ට බයයි, අඩි 31ක් යටයි. ඒක යන වේගය පැයට කිලෝමීටර් 60ක වේගයකින් තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් දැන් ওই උඩට ගිහිල්ලා වෙලා හෙන බයෙන් ඉන්නවා. අත්‍තරම් මෙතන මාරම ලස්සනයි. මොකද මේ මුහුද මැද්ද කියන්නේ සාමාන්‍ය මුහුදේ මැද්ද තමයි මේක හදලා තියෙන්නේ. ගොඩක් මැද නෙමෙයි. මේ අපිට ඉතින් ගයිඩ් කරනවා. ඉතින් මෙහෙන් යන්න අරහෙන් යන්න කියලා මාර සපෝට් එකක් දුන්නා. ඉතින් එයාලා දෙන්න හිටියේ නැත්තම් අපිට මේ යන්න වෙන්නේ නැහැ. ඔක්කොම ටික කවර් කරගන්න වෙන්නේ නැහැ. බලන්නකෝ කොහොම වැටුණාට පුදුම ස්පීඩ් එකකින් යන්නේ. එනකොට මම නම් හොඳට එන්ජොයි කරා වතුරනේ. අපේ හස්බන්ඩ් කන්ෆියුස් වෙලා තමයි වැටෙන්නේ. මම පල්ලෙය දැක්ක ගමන් මැස් දෙක වහගත්තා. ඇස් අරගෙන යන්න බෑ. දාන්න බොකොලසියක් දාගෙන ඉන්න ඕනේ. මේ එන. මම ඔය වන්දන දාන්න. ඉතින් යන්න බෑ. පිස්සුද? මේ නහයේ අස්සෙන් හතර ගියානේ අක්කා. මේ එනවා ඔය. අපේ මෝල දක්ෂිගේ වැඩේ වැටෙන තැන ගිලන එක. එතන මේ අඩි 2-3 වතුර තියෙන්නේ. එතනත් ගිලනවා. අනේ මන් දන්නේ. හරියට වරි. අයින්
මම ඇස් දෙක වහගත්තා. ඇස් දෙක අරගෙන අම්මා ඒ කියන හරියටම. ඇත්තටම එහෙම ලොකු බයක් එන්නේ නැහැ. මේ මට වුණාට අර කෑ ගහුවයි කියලා මතකත් නෑ. අර ටස් දෙකට වතුර පාඩක් ඇද්දලා එතකොට නම් චුට්ටක් බය හිතුණා. නැත්තම් මේ පල්ලෙහාට එන්න තප්පර දෙකක්වත් ගියේ නෑ යන්නේ. මට නම් හිතා ගන්න බෑ කොහොම ආවද කියලා. ඒ වුණාට ඒක නම් සුපිරි. මේක නම් ඇත්තටම සුපිරි කියන්නේ බය හිතෙනවා. අපේ දෙන්නෙක් තුන් දෙනෙක් ගියෙත් නෑ. අනික මේ දෙන්නෙක්ට යන්නත් බැරි වුණා බර මදි කියලා. අනිත් එක්කෙනා නම් බර වැඩි කියලා යන්න දුන්නේ නැහැ කියලා තමයි කිව්වේ. නැතු බයට එහෙම නෙමෙයි. අපේ හස්බන්ඩ් නම් බය නැතුව ගියා. හැබැයි අතර මම ඔක්කොමලම යනකම් හිටියා. මම යන්නෙම නැහැ කියලා හිටියේ. ඒත් ඉතින් අපේ මේ අයියාගේ බල කිරීම මත ඒ කියන්නේ එයා යන්න එයාට ලැජ්ජ කරන්න එපා කියලා වෙලා කරපු රික්වෙස්ට් එක මත ඉතින් හිතට ධෛර්යය අරගෙන ගියා. ඇත්තටම බය හිතෙන්නේ නැහැ. මේ අර ඒක අර යට ඩෝ එක ඕපන් වෙනකොට දැන් මේව තද කරගන්න මේව. සද්දෙට බය හිතෙන්නේ. කියන්න තේරෙන්නේ නැහැ. පුදුම වේගකින් කියන්නේ අනේ මන් දන්නේ තප්පර 10ක්වත් යනවාද කියලා පල්ලෙහාට වැටෙන්න. අතුරට ගිහිල්ලා වෙලා අර ඩෝ එක ඕපන් කරනවා විතරයි ආපහු එළියට ඇවිල්ලා. මේ ඒකට ආස හිතෙනවා. ඒ කියන්නේ යන්න try කරන්න බය හිතෙනවා. ඒ වුණාට මේ ගිහිල්ලා වෙලා බලන්න අනේ මොකක්ද කියලා හිතෙනවා. මේක නම් ඇත්තටම නියමයි. ඇත්තටම මේකත් නියමයි කියන්නේ අප්සෙට් කියන්නේ එකක්වත් නැහැ. ඔක්කොම ෂෝක් අනේ ආස හිතෙනවා. මේක මම දෙපාරක් try කරා. මේක අර ගොඩාක් ස්පීඩ් එකේ ඉන්නේ ස්ලෝලි එන්නේ. මෙතන පීනන්න බැරි අයට යන්න එපා කියලා රික්වෙස්ට් කරනවා. මොකද එතන ඉන්න ලයිෆ් ගාඩ්ලා නිතරම වතුරට පයින්න ඕන පවුනේ යාලා ඩියුටි එකක් නේ කරන්නේ. අපි උනත් ආස නැහැ එහෙම. ඒ හින්දා යාලා රික්වෙස්ට් කරනවා පීනන්න බැරි අය යන්න එපා කියලා. ඒත් ඉතින් අපේ ඒක මෝඩි එක අපි දැම්මා එයාලට මේ ලයිෆ් ගාඩ්ලට පයින්න එපා අපේ කට්ටිය ගිලුනොත් ගන්නම් කියලා. මට ඉතින් එහෙම සම්බන්ධ ගිලෙන ප්‍රශ්න නැහැ. මොකද මේ මට වතුර හුරුයි. ඒ නිසා ඒ ගිලෙන වීඩියෝ එකත් අරගෙන තිබ්බා. ඒක දාන්න බෑ. මොකද එතකොට ඒ ලයිෆ් ගාඩ්ලාගේ ජොබ් එකට ඒක ප්‍රශ්නයක් නේ. එහෙම එක්කෙනෙක් ගිලෙද්දී ඇයි යාලා යාව බේරගත්තේ නැත්තේ කියන එක. ඒ හින්දා මේ වීඩියෝ එක ඇටච් කරන්නේ නැහැ. අත්‍තරම හරිම ෂෝක් අනේ. ආයෙ පාරක් යන්න හිතන තැනක්. කොහොම හරි දවසක ආයෙ යවුන් ඉතින්. ඇත්තටම උෂාන් අයියේ සමන් අයියේ ඔය දිනට ගොඩාක් තෑන්ක්ස්. ඔයාලා දෙන්නයි වාඩි දවසත් අපි වෙනුවෙන් කැප වෙලා අපේ ටිකට්ස් උත් අරන් දීලා අපිව එක්කගෙන ගිහිල්ලා හැමදේම කරලා දුන්නා. ඇත්තටම ඔය දිනට ගොඩාක් thank you. ඇත්තටම අපි ඔක්කොම හොඳට එන්ජොයි කරා. එතන නම් ඇත්තටම යන්න ඕන තැනක්. ඔයාලටත් කියනවා ඉතින් try කරලා බලන්න. ඇත්තටම ෂෝක් එතන.
හරි. ගිරියෝ. ඉතින් සපක් ගන්න ගිරි. ගමන තේජ්ජක. ඉර වුණාද? මේ වීඩියෝ වැඩක් නෑ බා. ඇයි? කමන්නේ කපන්න පුළුවන් නේ. අම්මෝ සබක් ගන්න අනේ ගිරියෝ ඕනක විශ්වේ දන්නෙත් නෑ බා ඕනක විශ්වේ දන්න උඹලා දෙන්නක විතරයි වැදගත්ම වීඩියෝ එක අපේ ඕනේ නෑ උඹලා දෙන්න ඉඳහල්ලා මේ තමයි අම්මෝ අන්න ඔන්න කරුවල යාපේ අම්මා අනේ කොණ්ඩේ දෙමුණා බං අඩෝ කරුවලයිනේ කොණ්ඩේ දෙමුණා බං පරාදේ බං අනේ නාන්න බෑ දෙමින්න බෑ ගිරිය දෙමින්න බෑ ඈ ඕ කොහොම පෙවුනට හෙන උඩකට ගිහිල්ලා ඉවර වෙලා තමයි එකපාරට බිමට වැටෙන්නේ. ඒ කියන්නේ අපිට මට කියන්න තේරෙන්නේ නැහැ. ගොඩක් උඩකට ගිහිල්ලා ඉවර කැරකිලා තමයි එන්නේ.
ආවේ දෙපැත්තේ ඉන්න මාළු. අම්මට ඔළුව भाई फोन ने कैमरा फोल्ड नहीं होगा गाइड एंड गाइड डिगमेंट है एंड गाइड डिगमेंट है गाइड मग गाइड के दिल दे बड़ी बेहतर මොනාගේ හැංගීම් මැද තියෙන මොනාගේ හැංගීම් මැද මම චුට්ටක්වත් බය නැහැ ඉතින් අපේ ඒ ලස්සන දවස හරිම ඉක්මනට ගෙවිලා ගියා. ඉතින් උෂාන් අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි අපිව මෙහෙම ලස්සන ගමනක් එක්කන් ගියාට. ඒ වගේම ආයෙත් දුබයි වල තියෙන තවත් ලස්සන තැනක් ඔයාලට මං අරන් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.
බස් එකෙන් යන්නේ